දන්නවද? හොල්මන් වැහුණ බෝනික්කෝ ඉන්න බවට සාක්ෂි එක්කම ඔප්පු වෙලා තියෙනවා කියලා. හොල්මන් කියලා කිව්ව ගමන් කෙනෙක් කියයි මනස්ගත කියලා. තවත් කෙනෙක් කියයි හොල්මන් ඉන්න පුළුවන් කියලා. තව කෙනෙක් කියයි හොල්මන් ඉන්නවමයි කියලා. මේ වීඩියෝ එක සමස්ත හොල්මන් වර්ගය ගැනම නෙමෙයි. ෆිල්ම් වල වුණත් තරමක පොදු සාධකයක් වෙන බෝනික්කන්ට වැහුණ ආත්ම ගැන. එහෙම ආත්ම වැහුණා කියලා ලෝකයේ ඔප්පුන බෝනික්කෝ 5 දෙනෙක් ගැන තමයි මේ කතාව. ඔයාට සැකයක් තියෙනවා නම් Google එකේ හරි YouTube එකේ හරි මේ ගැන සර්ච් කරලා විස්තර හොයලා බලන්න පුළුවන්. වැරදිලා හරි ඔයා හොල්මන් දැකලා හරි ඒ බව දැනিলা හරි තියෙනවා නම් කමෙන්ට් වලින් ඒ රස කතාවත් අපිත් එක්ක බෙදා ගන්න. පළවෙනි කතාව වෙන්නේ ඔකිකෝ ගැන. ඔකිකෝ කියන්නේ පොඩි අවුරුදු 2ක විතර ගෑනු ළමෙක්. මෙයාගේ අයියා වැඩට ගිහින් මාස ගානකට සැරයක් එද්දි ගෙනත් තෑගි කරපු බෝනික්කෙක් හිටියා. ඉතින් ඔකීකෝ ඉන්නෙම මේ බෝනික්කා එක්ක. මෙහෙම අවුරුද්දක් විතර ගියාම එකපාරම ලෙඩකින් ඔකීකෝ මිය යනවා. එයාගේ මරණයෙන් පස්සේ ගෙදර අය මේ බෝනික්කට ඔකීකෝ කියලා කතා කරන්න පුරුදු වුණා. මෙහෙම ගිහින් මෙයාලට තේරුණා බෝනික්කගේ වෙනසක් තියෙන බව. මේ බෝනික්කගේ කොණ්ඩේ එන්නම වැවෙන්න ගත්තා. කොච්චර වැවුනද කියනවනම් කකුලෙන් පහළටම කොණ්ඩේ තිබ්බා. මේකට බය වුණ ගෙදර අය මේ කොණ්ඩෙන් කෑල්ලක් ලැබ් එකකට දෙනවා. ලැබ් එකෙන් කිව්ව විදිහට නම් මේ කොණ්ඩේට පණ තියෙන කෙනෙක්ගේ කොණ්ඩ මික්ස් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒත් අද වෙනකන් මේකට ඇත්ත හේතුව කියන්න කවුරුත්ම දන්නේ නැහැ. දෙවෙනි කතාව රොබර්ට් කියලා බෝනික්කෙක් ගැන. මේ රොබර්ට් හිටියේ යූජින් ගාව. මෙයාත් සාමාන්‍ය ළමෙක් විදිහට මේ බෝනික්ක එක්ක සෙල්ලම් කරා. හැබැයි මෙයාගේ අම්මට ඇහිලා තියෙනවා යූජින්ගේ කාමරයේ ඇතුලේ දෙන්නෙක්ගේ කතා සද්දයක්. අම්මා බලද්දි යූජින් රොබර්ට් එක්ක කතා කරනවා. ඒ විතරක් නෙමෙයි යූජින් අනිත් හැමදේම අතහැරලා කෑම බීම ඉගෙනීම පැත්තක දාලා රොබර්ට් එක්කම ඉන්න පුරුදු වෙලා. මේකට කේන්ති ගියේ අම්මා රොබර්ට්ව ගබඩා කාමරයට දාලා දොර ලොක් කරලා. හැබැයි ටික දවසකින් බලද්දි මුළු ගබඩා කාමරේම අවුස්සලා විතරක් නෙමෙයි රොබර්ට් ඉඳලා තියෙන්නේ අම්මා තියපු තැනට වඩා උස් තැනක. මේක අම්මා එච්චර ගණන් අරගෙන නැහැ. හැබැයි ඊට පස්සේ මෙයාලා යනවා දවස් 3-4ක විතර ට්‍රිප් එකක්. ඒ ගිහින් එද්දි ගේ බලා ගන්න හිටපු සිකියුරිටි රස්සාව දාලා ගිහින් අහල පහල අය කියලා තියෙනවා හැමදාම රෑ 10 පහ වුණාම ගේ ඉස්සරහා පොඩි ළමෙක් සෙල්ලම් කරනවා කියලා. රස්සාව දාලා ගිහින් සිකියුරිටි හොයන් ගිහින් හේතුව අහුවම කියලා තියෙන්නේ රොබර්ට් ගේ ඇතුලේ සෙල්ලම් කරනවා එයා ඇස් දෙකෙන්ම දැක්ක කියලා. මේක තාමත් නොවිසඳුන අභිරහසක්. ඊළඟ කතාව නම් මෑතකදී ඒ කියන්නේ 2010 දී වගේ තමයි වෙලා තියෙන්නේ. බෝනික්කගේ නම වෙන්නේ සරීටා. අයිතිකාරයා වුණේ වෝනුව. වෝනුවන්ගේ නෑදෑ කෙනෙක් හදිස්සියෙම මැරෙනවා. ඉතින් එයා ගාව තිබ්බ බඩු වගේ මෙයාලා ගෙදරට ගෙනාවා. සරීටා හිටියේ ඒ බඩු ගොඩේමයි. ඊට පස්සේ රැට පොඩි ළමයෙක් අඬන සද්ද මෙයාට ඇහෙන්න පටන් ගත්තා. වෝනුවට හිටියේ හැබැයි තරමක් ලොකු ළමයි දෙන්නේ. ඉතින් බෝනික්ක ගැන සැක කරපු එයාලා මේක සාලෙන් ගෙනත් තිබ්බා. කොහොම තිබ්බත් බෝනික්ක උදේට ඉන්නේ අර ළමයි දෙන්න ළඟ. දවසක් ළමයි දෙන්නගේ ඊරින් තුවාල දෙකකුත් වෙලා තියෙනවා. වෝනුව ළමයිගෙන් ඇහුවම කියලා තියෙන්නේ සරීටා පිහියක් අරන් ඇවිත් හූරනවා මෙයාලා හීනෙන් දැක්කලු. මැරුණ කෙනා ඇත්තටම ළමයි දෙන්නට ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඒත් සරීටා කියන්නේ මේ මැරුණ කෙනාද? රැට අඬන ළමයා කවුද? සරීටා ළමයි ළඟට යන්නේ කොහොමද? උත්තර නම් තාමත් හම්බ වෙලා නැහැ. හතරවෙනි බෝනික්කා ඕස්ට්‍රේලියාවේ. එයාගේ නම ලෙඩ්ඩා. කෙලි වෝරන් කියන කෙනා වයසට ගියාට පස්සේ එයා පොඩි කාලේ හිටපු ගේ බලන්න ආස හිතිලා ගේ හොයාගෙන යනවා. ඒ යද්දි ගේ පාළු වෙලා කවුරුත් පදිංචියක් නැහැ. අහල පහලින් ඇහුවම මෙයාලා කියනවා ගෙදර අමනුෂ්‍ය බලවේග තියෙනවා කියලා. මේක ගණන් ගන්න නැතුව වෝරන් ඇතුළට යනවා. ඒත් ගේ ඇතුළේ කිසිම දෙයක් තිබිලා නැහැ. ඉඳලා තියෙන්නේ ලෙඩ්ඩා කියන බෝනික්ක විතරයි. වෝරන් ලෙඩ්ඩාව අරගෙන ගෙදර එනවා. හැබැයි මේ බෝනික්ක අතේ තියන් ඉන්න ඕනි කෙනෙක්ට තමන්වත් දන්නේ නැතුවම මහා දුකක් දැනලා ඇඬෙන්න පටන් ගන්නවා. මේ නිසා වෝරන් කරන්නේ ලෙඩ්ඩව අරගෙන පල්ලියට යනවා. පල්ලියෙන් හොයලා බැලුවම මේක එදා ඉඳන් අවුරුදු 250කට විතර කලින් යුරෝපයේ නටවපු රූකඩයක්. හැබැයි ඊට අවුරුදු 200කට විතර කලින් ඒ කිට්ටුව වැවේ ගිල්ල මැරුණු ළමයෙක් මේකට ආරුඩ වෙලා කියලා තමයි මෙයාලා උපකල්පනය කරන්නේ. මේ කතාව ටිකක් ප්‍රසිද්ධ කතාවක් වෙනවා. ඉතින් ඊට පස්සේ ලෙඩ්ඩව ටීවී ප්‍රෝග්‍රෑම් එකකටත් අරගෙන යනවා. ඒත් පුදුමේ කියන්නේ කාගේවත් බලපෑමක් නැතුවම ලෙඩ්ඩා එහෙට මෙහෙට හැරෙනවා කැමරා කාචයේ සටහන් වෙලා තියෙනවලු. යුරෝපයේ ඉන්න ඕස්ට්‍රේලියාවට ලෙඩ්ඩා ආවේ කොහොමද? ලෙඩ්ඩා අල්ලන අයට
ඇයි ඇඬෙන්නේ? දන්නේ ලෙඩ විතරමයි. පස්වෙනි කතාව අපි හැමෝම දන්න බෝනික්කා ගැන. ඇනබෙල්. චිත්‍රපටයකින් පවා මේ කතාව ප්‍රසිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ කතාවත් ඇත්තටම වුණ කතාවක් කියලා චිත්‍රපටය පටන් ගද්දිම කියනවා. ගෑනු ළමයෙක් එයාගේ පාසල් අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ උපාධිය කරන්න ගෙදරින් යනවා. ඒ යද්දි එයාගේ අම්මා මේ ළමයාට බෝනික්කෙක් තෑගි දෙනවා. ඉතින් මේ ගෑනු ළමයා බෝනික්කක් තියාගෙන තමයි හොස්ටල් එකේ ඉන්නේ. ඒත් පුදුමේ කියන්නේ හැමදාම මේ ගෑනු ළමයා යාළුවා එක්ක කැම්පස් ගිහින් එද්දි කොහේ කොතනක තිබ්බත් බෝනික්කා ඉන්නේ මේ අයිතිකාර ළමයාගේ ඇඳේ. ඒ විතරක් නෙමෙයි. හෙල්ප් කියලා කොතන හරි තැනක සටහනක් තියෙනවා. හැමදාම වෙන මේ වැඩේ හොරේ මොකද්ද කියලා අල්ලන්න මේ ළමයා යාළුවයි කැම්පස් යන්නේ නැතුව හොරෙන් බලාගෙන ඉන්නවා. කාමරෙට මේ රින්ගන කෙනා අල්ලගන්න. ඒත් කවුරුත් එන්නේ නැහැ. පස්සේ දොර අරගෙන යද්දි පුරුදු විදිහටම හෙල්ප් කියලා ලියලා වගේම ඇනබෙල් හිටියේ අරයාගේ ඇඳේ. ඒ විතරක් නෙමෙයි මේ ගෑනු ළමයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඇවිත් දවසක් මේ කාමරේ නවතිනවා. එයා රෑ හීනෙන් දකිනවා ඇනබෙල් ඇවිත් හූරනවා. උදේ හැරිලා බලද්දි ලේ ගලන තරම් තුවාලයක් මේ පිරිමි ළමයාගේ අතේ තිබිලා. බය වුණ මෙයාලා ඇනබෙල් අරගෙන පල්ලියට ගියාම පල්ලියෙන් කියලා තියෙන්නේ නම් ආත්ම 3ක්ම ඇනබෙල්ගේ ඇඟ ඇතුලේ ඉන්නවා කියලා. අදටත් ඇමරිකාවේ කෞතුකාගාරයක ඇනබෙල්ව ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ. ඇනබෙල් ලෙඩ. මේ කතා බොරු වෙන්න පුළුවන්ද? බොරු නම් ඇයි මේ අසාමාන්‍ය සිද්ධියට සාක්ෂි නැත්තේ? හේතුවක් නැත්තේ? විද්‍යාවට එහා ගිය දෙයක්ද? හොල්මන් බොරුවක් නම් ඇයි මුළු ලෝකෙ පුරාම මේ ගැන කතා කරන්නේ? පල්ලි පන්සල් ආගම් මේ වෙනුවට භාවිතා කරන්නේ. ඔයත් මේ වගේ අවස්ථාවලට මුහුණ දීලා තියෙනවද?